එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදත් සූදානම් ඔබව එවැනිම වූ රටක් වෙතට රැගෙන යන්න. ඉතින් අද මේ සූදානම සුන්දර හොංකොං දේශය වෙතට ඔබව රැගෙන යාමටයි. Hong Kong is a special administrative region of China. It is situated on the southern coastal line of China, close to the Shenzhen city, and also it's come with over 7.5 million population over residents in 430 square miles. ස්වාධීන පාලන නිදහස ලැබූ චීනයට අයත් භූමියක් ලෙස සැලකෙන හොංකොං චීනයේ දකුණු වෙරළ තීරයේ ෂෙන්සෙන් නගරයට ආසන්නව පිහිටා තිබෙනවා. සමස්ත දේශයේම එකම නගරයක් නිසා මෙරටට පිළිගත් නිල අග නගරයක් ඇත්තේ නැහැ. නිල භාෂාව චීන මැන්ඩරින් හා ඉංග්‍රීසි. සමස්තයෙන් 91% චීන ජාතිකයන් වන අතර ඉතිරි සුළුතරය පිලිපීන, ඉන්දුනීසියානු හා ඉන්දියානුවන් අතර බෙදී යනවා. මෙරට ඒකීය රාජ්‍යයක් තුළ විධායක නායකත්වයෙන් යුත් බලය බෙදා හරින රජයක් ඇති අතර එහි ප්‍රධාන විධායක නිලධාරී වන්නේ ජෝන් ලී, ප්‍රධාන ලේකම් එරික් චෑන්. සමස්ත හොංකොං දේශය වර්ග කිලෝමීටර 2754ක් විශාලයි. ඒ ලොව 168 වන තැන ගන්නවා. ජනගහනය 74,98,100ක්. ඒ ලොව 102 වන තැන හිමි කරගත්තත් ජන ගණත්වය අතින් නම් ඔවුන් ලොව 4 වෙන්නයි. ලොව ඉතා ධනවත් රටක් ලෙස පිළිගැනෙන හොංකොංහි මුදල් ලේඛකය හොංකොං ඩොලර්. ඇමරිකාවේ නිව්යෝක් නගරයට පසු නගරයක් තුළ වැඩිම උස ගොඩනැගිලි පිහිටා ඇති නගරය. ලොව දිගුම එස්කලේටරය පිහිටා ඇත්තේ මෙරටයි. ඒ සැතපුම් භාගයක දුරක් දක්වා විහිදී පවතිනවා. මේ වනතුරු හොංකොං ජාතිකයන් ඔලිම්පික් රම්පදක්කම් 2ක් හිමි කරගෙන තිබෙනවා. ලෝකයේ සිටින බිලියනපතියන්ගෙන් 96 දෙනෙකුම හොංකොංහි පදිංචිකරුවන්. ඉපැරණි චීන විශ්වාසයන්ට අනුව 4 ඉලක්කම මරණය සංකේතවත් කරන නිසා හොංකොංහි ගොඩනැගිලි තුර 4 වෙනි තට්ටුවක් ඇත්තේ නැහැ. වර්ෂ 1842 හා 42 කාලය තුළ පළමු ඕපියම් යුද්ධය පරාජය වීමේ ප්‍රතිඵලයක් ලෙස විං රාජවංශය විසින් මෙය පවරා දීමෙන් පසු එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් ලෙස ස්ථාපිත වුණා. Hong Kong was occupied by Japan from 1941 to 1945 during the World War II. The territory was handed over to the United Kingdom and into the China in 1997. අතීතයේදී මෙම ප්‍රදේශය ඉතා කුඩා දීවර ගම්මාන කිහිපයකින් සහ කෘෂිකාර්මික ප්‍රදේශවලින් සමන්විත වූ නිදහස් දූපතක්. නමුත් 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය සහ චීනයේ ක්විං රාජවංශය අතර ඇති වූ යුද්ධයක් නිසා මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. 1842 දී අත්සන් කරන ලද ගිවිසුමකින් මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට යටත් වුණා. බ්‍රිතාන්‍ය පාලනය යටතේ හොංකොං ඉතා වේගයෙන් ආසියාවේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය බවට පත් වුණා. දෙවන ලෝක යුද්ධ සමයේදී එය ජපාන ආක්‍රමණයට මුහුණ පත් වුණත් යුද්ධයෙන් පසු නැවතත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ විශාල ආර්ථික දියුණුවක් ලබා ගැනීමට සමත් වුණා. වසර 156ක බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු 1977 ජූලි 1 වනදා හොංකොංහි පාලනය නැවතත් චීනය වෙත පවරනු ලැබුවා. ඒ එක් රටක් පද්ධති දෙකක් යන ප්‍රතිපත්තිය යටතේ. එනම් හොංකොං චීනයේ කොටසක් වුවත්
ඔවුන්ට තමන්ගේම ආර්ථික හා නෛතික පද්ධතියක් පවත්වාගෙන යෑමට නිදහස ඇති බවයි. හොංකොං යනු චීනයට අයත් විශේෂ පරිපාලන කලාපයක් වන අතර ජාතික රජයෙන් විදායක ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල බෙදා දී ඇත. The China-British Joint Declaration provide for economic and administrative continuously through the handover, resulting in exclusive-led governing system largely inherited from territories' history from as a British colony. චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය කවුන්සිලය විසින් හොංකොං රාජ්‍ය ප්‍රධානීන් 1500කින් යුත් මැතිවරණ කමිටුව විසින් නම් කිරීමෙන් පසුව එහි රාජ්‍ය විධායක නායකයෙකු තෝරාපත් කරගනු ලබනවා. එය උපරිම වසර 5ක දුර කාලයක් සඳහා බලපැවැත්වෙනවා. එහි ව්‍යවස්ථාදායක සභාවට සමාජිකයන් 90 දෙනෙකු සිටින අතර එහි සමාජිකයෙක් වසර 4ක කාලයක් සඳහා පත් කරගනු ලබනවා. එමින්ම මෙරට පරිපාලන ප්‍රදේශ 3කට බෙදා තිබෙනවා. හොංකොංහි සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1100ක් පමණ වන අතර එය ප්‍රමාණය අනුව ලොව 168 වන ස්ථානය හිමිකර ගන්නවා. මෙම ප්‍රදේශය හොංකොං ප්‍රධාන දූපත සහ කෝලු නර්දද්වීපය ඇතුළු තවත් දූපත් 200කට වඩා පිහිටා තිබෙනවා. Hong Kong is located on China's southern coast, 60 kilometers from Macau and on the eastern side of the Pearl River estuary. හොංකොංහි භූදර්ශනයෙන් වැඩි ප්‍රමාණයක් උස් ගොඩනැගිලි ලෙස පෙන්නුම් කළත් ඔවුන්ගේ සමස්ත භූමියෙන් 70%ක්ම ස්වභාවික කඳු වනාන්තර සහ වෙරළ තීරයන්ගෙන් සමන්විතයි. දකුණු චීන මුහුදේ පිහිටා ඇති හොංකොං දූපත් 260කින් සහ ප්‍රධාන අර්ධද්වීපයකින් සමන්විතයි. ලන්ටාවෝ දූපත ඉන් විශාලතම එකයි. එමෙන්ම මෙහි ස්වාභාවිකව පිහිටි වික්ටෝරියා වරායද අතීතයේ සිටම නාවක ගමනාගමනයට සහ වෙළඳාමට ඉතා වැදගත් වුණා. හොංකොංහි උස්ම කන්ද වන්නේ මීටර 957ක් උස තායි මෝෂාන්. නාගරික රාජ්‍යයක් වුවත් මෙහි ඇති ස්වභාවික උස් කඳු නිසා ඒ වෙත සංචාරක ආකර්ෂණයද හිමි වී තිබෙනවා. සිංගප්පූරුව දකුණු කොරියාව හා තායිවානය ඇතුළුව මෙරටත් සැලකෙන්නේ ආසියාවේ හොඳම වෙළඳ ව්‍යාග්‍රයන් 4 දෙනා ලෙසයි. One of the world's most significant financial centers and commercial ports, Hong Kong has a market economy focused on services. මොනාකෝවට පසු ලොව මිල අධිකම භූමිය ලෙස පිළිගැනෙන්නේ මෙරටයි. ස්වභාවික සම්පත් කිසිවක් නොමැතිව කුඩා දීවර ගම්මානයක් ලෙස පැවති දූපතක් අද වන විට මුළු ලෝකයටම බලපෑම් කරන මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වී තිබෙන්නේ හොංකොං ලබාගත් වේගවත් ආර්ථික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙසින්. මීට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එහි ඇති නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය හා තීරු බදු වලින් නිදහස් වරායයි. එමෙන්ම මෙහි ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට අය කරන බදු ලෝකයේ අනෙත් රටවල් වලට සාපේක්ෂව ඉතාමත් අඩුයි.
මෙම නිදහස් වාතාවරණය තුළ ලෝකයේ බොහෝමයක් බහුජාතික සමාගම් සිය ආසියානු මධ්‍යස්ථානය ලෙස හොංකොං තෝරාගෙන තිබෙනවා. ඔවුන් මුහුණ දෙන එකම ගැටලුව වන්නේ මේ ඇති සුළු ඉඩකඩ නිසා මෙහි දේපල හා නිවාස මිලගණන් ඉතා ඉහළවීම නිසා ජීවන නියතමද ඉතා ඉහළ අගයක පැවතීමයි. මෙහි ඉතා දියුණු හා නවීන මාර්ග ප්‍රවාහන ජාලයක් ඇත. එමෙන්ම ලොව වැඩියෙන්ම පොදු ප්‍රවාහනයේ දෛනිකව භාවිතා කරන ජනතාවක් සිටින රටද මෙරටයි. ඒ සමස්තයෙන් 90%. The Octopus card, a contactless payment card made for Hong Kong, is widely accepted in the all public transportation methods like bus, trams and ferries. හොංකොංහි MRT දුම්රිය ජාලය මුළු දේශය පුරාම ව්‍යාප්ත වී තිබෙනවා. එය මූලික කරගනිමින් සාදා ඇති ගෙවීම් කාඩ්පත මෙරට තුළදී ඕනෑම පොදු ප්‍රවාහන සේවාවක් සඳහා ගෙවීම් සිදු කිරීමට මෙන්ම ආපන ශාලාවලදී මිලදී ගැනීම සඳහාත් භාවිතා කළ හැකි. කෘතිමව මුහුද ගොඩ කර ඇති සාදා ඇති හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලොව හොඳම සහ කාර්ය බහුලතම භාණ්ඩ හුවමාරු වන ගුවන්තොටුපළ ලෙස සැලකෙනවා. ලොව සුපතල ගුවන් සමාගමක් වන කැතේ පැසිෆික්හි මවුරටද මෙරටයි. ඒ ලොව හොඳම හා ආරක්ෂිතම ගුවන් සමාගමක් ලෙස පිළිගැනෙන අතර ඔවුන් ආසියාව, යුරෝපය හා ඇමරිකානු ගමනාන්ත බොහෝමයකට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදෝබෝල් රැගෙන ගිය සුන්දර හොංකොං දේශය වෙතටයි. Subscribe channel and share this video. See you again with another fantastic journey like this. Until then, have a great day for you all.